අපි අද බලමු භූගෝල විද්‍යාවේ අපිට එන්න පුළුවන් පාඩම් 12 වසරෙන් එන්න පුළුවන් පාඩම් මොනවද? ඒ වගේම 13 වසරෙන් එන්න පුළුවන් පාඩම් මොනවද කියලා. ඔයාලා කොලයක් අරගෙන 12 වසර 13 වසර කියලා වෙන් කරලා මං කියන මේ මාතෘකා ටික ලියාගන්න. 12 වසරෙන් අපිට එන්න පුළුවන් පද්ධති පාඩම, ඒ වගේම පාෂාණ පාඩම, භූරූප පාඩම. ඒ වගේම 13 ශ්‍රේණියෙන් එන්න පුළුවන් දේශගුණ වෙනස් වීම් කියන පාඩම, ජලය, බියෝම කියන පාඩම්. ඒ වගේම 12 වසරෙන් මානුෂ භූගෝල විද්‍යාවට එන්න පුළුවන් පාඩම් තමයි ජන සංඛ්‍යාව, ජනාවාස, නාගරීකරණය. 13 ශ්‍රේණියෙන් එන්න පුළුවන් මානුෂ භූගෝල විද්‍යාව පාඩම් තමයි නිෂ්පාදන කර්මාන්ත, සංචාරක කර්මාන්ත, පාරිසරික සංවිධාන කියන එක. ඊට අමතරව අනිත් පාඩනුත් බලන්න. මේ මං කිව්ව පාඩම් ටික විශේෂයෙන් බලාගන්න. මේකෙන් දවසට එක පාඩමක් ගන්න හරි බලන්න. අපිට කල් තියෙන ඉතුරු වෙලා තියෙන දවස් ටිකේ හොඳට පාඩම් කරන්න කියලා කියනවා.